සුප සන්ධාවක්. ඔබ දන්නවා අර ඉන්දියන් සාගරේ පට්ට ෆන් ගන්න දූපතක් තියෙනවා. පට්ට ආතල් ගන්න දූපතක්. කන්ටිනියු යන අවුරුදු 20ක් විතර ඉඳලම මේ ආතල් එක ගන්නවා. දැන් එක කාලයක් ෆන් ගත්තා. ඔය ඉස්කෝලා රකින්න කියලා ගිහිල්ලා නේ. ඒතකොට මේ ඒ තුන්වෙනි පන්තියේ බබාගේ අම්මයි පස්වෙනි පන්තියේ බබාගේ තාත්තයි අතර ෆන් ගත්ත කාලයක් තුණා. ඊට පස්සේ රණ විරෝධිකයි මහින්ද රාජපක්ෂයි සරත් පොන්සේකලා එක්ක වෙලා ඒක විනාශ කරලා දැම්මා. විවාහකරන්ට කෙල්ලලා. ඊට පස්සේ ආය ආතල් එකක් දුන්නා. ඇවිල්ලා ගෝඨාභය නේ. ඇවිල්ලා ආය ආතල් එකක් දීලා ආය පොලින් ටික හදලා ආය අර විදිහට ආතල් ගන්න ෆන් ගන්න හදලා දුන්නා. ඊට පස්සේ අර හොරට කජු කාපු සීයා රනිල් ලොක්ක ඇවිල්ලා අර වැල්පාල මොකද ළමයේ කුස්සන් ගිහිල්ලා ආය ගෑස් පෝලින් ටිකයි පෙට්‍රල් පෝලින් ටිකයි සියලුම දේවල් පෝලින් ටික නවත්තලා දැම්මා. ඔන්න ඊට පස්සේ අපේ අනුර කුමාර නේ ඇවිල්ලා ජනාධිපතිතුමා කෙලින්ම කිව්වා ඊට පස්සේ මේ පෝලින් නෑ උඹලට පෝලින් දෙනව නම් දෙන්නේ සිනමා හල් වල ආහාරමේ කියලා. ඒ කියලා හොඳ සිනමා තියකුත් දැම්ම එළියට. ෆාදර් කියනවා මදර් කියනවා හස්බන්ඩ් කියනවා වයිෆ් කියනවා හෙට අනිද්දා එනවලු මේ මදර් ඉන් ලෝ ෆාදර් ඉන් ලෝ කියලා. හැබැයි ඉතින් ලංකාවේ ගියේ නෑ අපි දැන් ඉතාලියේ ඉඳගෙන හවුස් ෆුල් ඔය ෆිල්ම් වලට. එතුමා කියපු දේ අපි කරනවා. හැබැයි ලංකාවේ උන් ආයෙ අතල්ලයක් ගන්නවා මේ පෙට්‍රල් ඩීසල් පෝලිං වල. අර ඉතින් 100ගේ QR කෝඩ් ටික දානවා ඊට පස්සේ ඔත්තරෙට්ටි 1යි 2යි ඉලක්කම් වලට තෙල් ගස්සනවා මේවා කරනවා. මොකද ඇත්තටම අවශ්‍ය නැති දෙයක් මේ ඕන තරම් තෙල් තියෙනවා ගෑස් තියෙනවා. මුන්ට ආතල් එක නැතුව බෑ ආයෙ අර ෆන් එක ගන්නවා. ඒ අස්සෙන් අපි දේශපාලනයට ගියත් නේ දැන් මාසයක් විතර දැන් ඇවිල්ලා බිග් ක්විච්චන් කිව්වා. ඔන්න උස්සරණ දුවනවා. ඊට පස්සේ නේ ඉන්ටර්නෙට් ලෝ කිව්වා ඉන්ටර්නැෂනල් ලෝ වලට. ඒ වගේ ආතල් දුන්නා. ඒ අස්සෙන් සජිත් ප්‍රේමදාසත් ඇවිල්ලා විපක්ෂෙන් අතහැරියේ නෑනේ. අරලා දැම්මා බෝම්බයක් මොකුත් නෑ සුපරි විදිහට. අරලා දැම්මා ඩෝන් ගාලා ඒ මිසයිල් වල ඒ වල සබ්මැරින් වල නම් කියන්න රනිල්ටවත් තේරිලා නෑ දවසක්ද කොහෙද ගිහිල්ලා තියෙනවා ඩික්ෂනරි හොල්ලා හැර තේරුම ගන්න. ඒ තරම් නෙමෙයි ඩොනල්ඩ් ට්‍රම්ප්ත් බායලා එයාවත් දන්නේ නෑ සජිත් දන්නේ තරම් කියලා මේ එයාගේ හමුදාවෙත් මේ වගේ බඩු තියෙනවාද කියලා. ඒ වගේ අතල් එකක් සජිත් දුන්න ගාම ඒක ටිකක් ඇදගෙන යද්දිම ඇවිල්ලා ජනාධිපතිතුමා බැලුවා මේ වැඩේ හරියන්නේ නැහැ කියලා ගුණ්ඩුවක් කියලා හුණ්ඩුවක්ද කියලා දැම්මා දාලා අතල් එකක් දීලා. ඉතින් අපිට ෆන් ගන්න පුළුවන් දැන් අද බෝලිං වල බලද්දි අපි ඉතින් කුඩා කාලේ නම් දැක්කේ විනෝද වෙන්න ප්‍රෙඩි සිල්ලා ඇන්ටනි සිපර්ලා දේවා බේක්‍රමලා නේ බීඑස් පෙරරා. දැන් බලන් ගියාම මුළු රටේම ඉන්නවා පෝලිං වල බලපුව ඒ ආතල් ටික ගත්තාම ඇත්තටම මහන්සිලා ආපුවම පට්ට ආතලයක් දෙනවා මේ හොඳ ෆන් ගන්න රටක්. ඒතර අපිත් වාසනාවන්ත වෙන්න ඕනේ මේ වගේ රටක ඉපදිච්ච අය ගැන. ඉතින් මං හිතනවා තවත් ඉදිරියට මේ වගේ ෆන් අරගනි. හැබැයි ඉතින් පුතේ තව මාස 3ක් විතර යද්දි මුලට ෆන් වලින් කෙලවෙද්දි තමයි අපිව මතක් වෙන්නේ. එහෙනම් ඉතින් ආයෙ අපිට ආතල් එකක් දෙන්න. ජය වේවා. හොඳින් ඉන්න අපේ නේ රටවැසියන්ට කියන්නේ ආතල් ගන්න ෆන් ගන්න පොලිමේට යන්න ආතල් ටික දෙන්න. අපිට ඉතින් ওই වීඩියෝ ටික YouTube වල දාලා දෙවන්න අපිත් නිකන් නිදහසේ ඇවිල්ලා සිනමාවට යන්න ඕනෙත් නෑ. ඔය ෆන් ටික බලපුවම නිකන් ඇඟේ ලේ ටිකක් පිරිසුදු වෙලා හුස්ම ගන්න බැරුව hina වෙලා ආතල්යක් ගන්නවා. එහෙනම් ජය වේවා. රටටම ජය වේවා. ජය වේවා.